හරි අපි දැන් කස්ටම් එකට යන්නේ නම් මේ පාර අපි වෙන එකක් කරමු. මේ වෙන ඇඩ් වෙනවා මේක කරන්න බෑනේ. අපි වෙනම විදිහට කස්ටම් එක අදමු. ඒ කියන්නේ 1 මම තනියම වැඩ චමෝදුයි දාලා තනියම මම තනියෙන් ඒ දෙන්නයි තියෙන්නේ. කස්ටම් මේ මෙයාලත් එක්ක බෑ. මම ඔයාලට මේ ටික කට් කරලා දෙන්නම්. ඉන්නවා. මම වෙනම එකක් හදන්න ඕන. එතනින් කලින්ම ලියුවෙමු. මේක ලියවන්න ඕන. පොඩි ඉන්න. ලියුණා. දැන් ඉතින් ටක්කලා කස්ටම් එක දා ගන්න ඕන. මේකට පාස්වර්ඩ් එකක් දාන්න ඕන යාර. රවුන්ඩ්ස් 11 13 දාන්න. නරියා දාන්න. මං කිව්වේ දානවා කියලා. හරි දැන් හදාගමු දැන්. පාස්වර්ඩ් එකට දාමු 1 2 3 4 මොකක් හරි දාමු. දෙක වැත්තිනේ. 1 2 දාමු. ඩැඩි චමෝද්ද ඇඩ් කරමු. ඉන්වෙන්ෂන් එක දාමු. ඉන්වයිටීස් එක දාමු. හරි. චමෝත් කියලා ඉන්නේ අවුත් දන්නවද? ඔයාලා දන්නවද? දැන් නැත්නම් YT40 කියලා YouTube කෙනෙක් මගේ යාළුවෙක්. ඒ මෙසේජ් එයා කිව්වා එයාට තනිය මේ එයාට කස්ටම් එකක් ගන්න මට දිනන්න බැලු. හැබැයි මට එක්කෙනෙක් ඕන. ඉතින් මම දැන් මේව දැම්මා. බලමු. කස්ටම් එක මොනවද කරන්නේ කියලා. කෝ තාම subscribe කළේ නැද්ද? ටක්කල subscribe පාරක් දාගෙනම ඉතින් මේ කස්ටම් එක බලන්න. ඔය ෂොටිය වගේ පොඩි හපන්න මම නම් දන්නේ නැහැ ඇත්තට. හන්දිල්ල ගහලා බලමු වැඩේද නැද්ද කියලා. මම තනි ඒ දෙන්න එහෙම. ඔය ඉන්නේ. ඉස්සරහට යමු. හැංගිලා යමු. ඔය අලුතෙන් ආපු මේ සීසන් එක ඇවිල්ලා තින්නේ. ඒක සුපිරි හැබැයි ළඟට ගියාම පේනවා. ආන්න දැක්කනේ. නංගලා දැන් තියෙන දෙන්න. අම්මා දුන්නා. ඔය ඉතින් ඊසිනේ. නනිත් එක්කනත් අන්න ඉවරයි. මම දෙන්නේ තන්දර තෝක දෙක ගත්තා. ඒ වලට ඕනේ. මැච් එක යනවා ඉදරයි. ෂොටි. හරි ඩවුන් 2 ආවා දැන්. ෂොටිය තමයි. දෙකේ ෂොටිය තමයි ගන්න මේකෙත්. ෂොටි අරන් යම්. මම අරගොල්ල පුරුදු වෙනවා තේ ඔය වෙඩි තීති මේ වෙන්නේ. පුරුදු වෙනවා. එයා මට කිව්වා නිකන් මට බින්දුව දීලා කනවා වගේ පළවෙනි එකම මම දිනුවා. හැබැයි යත් වැඩා. යාට දාත ඇයි. අපි ඇංගිලා මයන් ඉති. මේක ඇතුලෙන් බිත්ති දිගේ යන්න බෑනේ. මේකුත් තිබ්බන සුබිරීති. කොහොනේ. මේක නම් වෝල් ගහන්න ඕනේ. අන්න අර වැද්ද. මේ මැච් එකේ වෝල් ගහන්න ඕනේ නැහැ වැඩි එහෙම. අන්න අතන ඉන්නවද මන්දා? ඔන්න කාර් එක ළඟ ඉන්නේ. තියමු. දුවන. හරි. සෝන ෂොට්. අන්න අනිත් කෙනා චමෝද දන. එනවා මේ පැත්තට එනවා. ඔන්න යත් හෙඩ් ෂොට් එකකින් දෙවි යනවා. ඩෙසර්ට් එක අරන් ඇවිල්ලා තින්නේ. ඩෙසර්ට් නෙවෙයි මොනවාවත් මට ගන්න බෑ. පුළුවන්. බැරිපත් නෑ. උත්පකාරක ගන්නවද? උත්පකාරය හොඳයිනේ. උත්පකාරයක් ගමු. හෙඩ් ෂොට් එකක්වත් බදින්න දුර ඉදිද්දි දෙන්න වගේ. මට එකක්වත් ගහන්න ඕනේ යා. ලොල් රිමෝට් එක තිබ්බනම් දාන්න තිබ්බා. නෑ නේද? මං අලුත්නේ. තාම ලෙවල් 30. ඔයාලා ඊළඟ වීඩියෝ එකට ඕන නම් ලෙවල් අප් කරගන්න විදිය ගැන කමෙන්ට් එකක් දාලා ලයික් එකක් දාන්න. සබ්ස්ක්‍රයිබ් කරේ නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා යන්න ඉතින්. අන්න එනවා අරයා.
සමුවත් දෙනවා YT40 අන්න අතන අනිත් එක කියන ඩෑඩ් අතන හෙඩ් නෑ කමන්නේ මට වැදුනා තිබ්බ මට අන්න ඇවිල්ලා අන්න අයියෝ තිබ්බා නේද ඔලන්න එකයිනේ එකයි ඔලන්න කිසි ප්‍රශ්නයක් නෑ එකයි ආයම් ෂොටියම ගමු ඉතින් ෂොටිය හෙල්මට් එක අරගන්නවා සල්ලි නෑ මේ පාර නම් දෙන්න අනිවාර්යෙන්ම ඔයාලා වැඩිපුර මාස බියාද CS ද කියලා කමෙන්ට් එකකුත් දාන්න යන්න ඉතින් හිංගිලා යමු අන්න ඉන්නවා මේ පැත්තේ මේ පැත්තට වගේනේ ආවේ සරති අන්න දිව්වා ඉන්නවා ෂොට් फिनिश बुट पकड़ गया दिला दीजिए දැන් යම අනිත් එක්කෙනා යන්න කොහම යන්නේ නැහැ පේන්න නෑ ඊයත් ඔය ඉඳලා එන කොහෙන් යනද පට්ට ගාලා පාර අන්න ඉන්න හිංගිලා යම් බඩු ඉන්න මම මේ වට නේද ගහන්නේ අන්න ෂොට් හෙඩ් ෂොට් ඔයාලා දැන් අරගෙන එන හොඳ මෙයාලට හෙඩ් ෂොට් ගන්න ඕන බලන්න හරියන රවුන්ඩ් 5 તો රවුන්ඩ් දෙකයි තියෙන්නේ මේකත් එක තුනයි නේද ඔව් තුවක්කුලන් කන්න දෙයක්වත් නෑ WM එකක් තියෙනවා ෂොටියක් තියෙනවා වෙන දෙයක් නෑ වෝල් තියෙනවා රිසට් එකක් තියෙනවනේ එයාලා දැන් මට කිල්ස් එකයි නේද මං 4යි එහෙම නේද මේක තැංගිලා යමු ඔන්න එනවා අර පැත්තෙන් කැන්සල් කරමු යමු ඉස්සරහට චොටි අරන් තියන් ඉන්නවන පැත්තෙන් කොනෑනි ඔන්න ඔය විදියට තවත් කිල් එකක් දැන් අනිත් එක්කෙනා හොයාගන්න තමයි තියෙන්නේ මම ඔන්න අර යන රෝල් වෙලා ෆිනිෂ් මූව්ස් කරමු පේන්න නෑනේ කොහෙද ඉන්නේ ඔය එන්නේ ඔන්න නේ තාමනේ වඩින් ඔන්න ඔය විදියට ඒකත් මම දිනනවා ඔයාලා මට විතර නෙවෙයි YT4ටත් සබ්ස්ක්‍රයිබ් එකක් දාලා එයාටත් තියෙන වීඩියෝ වල ලයික් උත් දාන්න ඉතින් round 6 මේ පාරත් සංගිලා යමු අපි යටින් යමු මේ පාර යටින් කියන්නේ යටින් හරි කොහෙන් හරි යම් බලන්න මොනවදෙන් තමයි යටින් යනවා කියන්නේ යටින් යමු ඔතනින් තව යඩ යන්න පුළුවන් යන්න හිමු යන්න ඕනේ නේද ඉල ගෝල්ට කොහොමද මේ සේෆ්ටි zone එකට කොහොමද හිංගිලා යමු මෙන්න ඉන්නවා
ෂොට් මට තිබ්බා අනිත් එක්කෙනා එනවා අන්න මෙයාට හෙල්ප් කරන්න බෑ ඒකත් තියු ගන්න දෙයක් නැහැ නේද මරුවල කොහොම මැක්ස් නේ සල්ලි වැඩි ඩෙසර්ට් එක නෙවෙයි දීලා තියෙන්නේ නේ USB එක දීලා දෙමි කියලා ඩෙසර්ට් එකක් යමු ඉතින් නිකන් ඉන්න ගන්න දේවලුත් නැහැ නේ මේ කියම් පිටිපස්සේ WM අත දෙයලා යා පේන ඉන්නවද බල ඉන්නවා වෙඩිලා නම් පේනවා හෙඩ්ෂොට් ඉත් එක්කෙනා හොයාගන්න එක තමයි වැඩි ඒක තමයි අමාරු පේන්නේ අන්න පිටිපස්සේ ඉතින් ඒ හැංගිලාම එන්නේ වගේ උඩද ෆස්ට් බ්ලඩ් එයා මැරුණා සේෆ්ටි සෝන් නැත්තනවා පේන්නේ නැහැ නේ සල් කරමු මේ කුඩත් නෑ බිමට පයින් බලන්න ආයි බිමට පයින්ද පයින් වෙනවා මෙතන සේෆ්ටි සෝන් එකක් තියෙනවා පයින් මෙන්න ඉන්නවා මෙතන ෂෝ හෙඩ්ෂොට් නවේව විතරයි මේක 7 වෙනි මේක රෙකෝඩ් වෙලා නැහැ ඔච්චර රෙකෝඩ් වෙලා තියෙනවා වීඩියෝ මේ වුණා නම් බෙල් එක සතුටු වුණා නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න එහෙනම් අපි බයි බයි